අතිකාල දීමන සම්බන්ධව කප්පාදුවක් තියෙනවා අලුතෙන් එන වැටුපියුවට අනුව. නමුත් ඒ ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා වර්ජන ක්‍රියාමාර්ගයක් ගැනීමට අපි විරුද්ධයි. වර්ජන ක්‍රියාමාර්ගයක් ගැනීමට ඇති කාරණයක් නෙමෙයි. ඇත්තට මේ සම්බන්ධව පිටුපස්සේ ඉන්නේ බංකොලොත් දූෂිත ඒ වගේම සමාජිකයන්ගේ අපකීර්තියටපත් වෙච්චි වෘත්තීය සමිති නායකයන්ගේ මෙහෙයවීමෙන් තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. වැටුපියුවේ හැදීම සම්බන්ධව. ඉතින් ඒවත් එක්ක සමාජිකත්වය මෙතෙන්ට එකතු වෙලා ඉන්නවා මේ වර්ජන ක්‍රියාමාර්ගය සඳහා. නමුත් සමහර අය වර්ජන ක්‍රියාමාර්ගයට එන්නේ මේ සාමූහිකව මේකට එන්න ඕන නැත්නම් අපිට මේ අපිව කොන් වෙයි වගේ. ඒකට සමහර අය එන්නේ බයට. සමහර අය ඉන්නවා ඔය කියන දේශපාලනික කාරණාවේදී මේ කාරණේ කරලා ඉවරලා මේ රජය පෙරලා දාන්නවත් පොඩි මාර්ගයක් හදාගන්න පුළුවන්ද කියන එකක් අරමුණකුත් තියෙන නැතුව නෙමෙයි. ඔබ තවමත් The Current Report YouTube නාලිකාව subscribe කර නැත්නම් අදම subscribe කර අපත් සමග එකතු වන්න. ඇත්තටම අපි පරිපූර්ණක වෛද්‍ය සේවයේ පරිපූර්ණක වෛද්‍ය සේවයට අදාළ සේවාවන් පහක් තියෙනවා. අපි වෛද්‍ය රසායනගාර තාක්ෂණවේදී අපි තීරණ කරන් තියෙනවා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධව ඇත්තටම ගැටලුවක් තියෙනවා. අතිකාල දීමන සම්බන්ධව කප්පාදුවක් තියෙනවා අලුතෙන් එන වැටුපියුවට අනුව. නමුත් ඒ ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා වර්ජන ක්‍රියාමාර්ගයක් ගැනීමට අපි විරුද්ධයි. වර්ජන ක්‍රියාමාර්ගයක් ගැනීමට ඇති කාරණයක් නෙමෙයි. ඇත්තට මේ සම්බන්ධව පිටුපස්සේ ඉන්නේ බංකොලොත් දූෂිත ඒ වගේම සමාජිකයන්ගේ අපකීර්තියටපත් වෙච්චි වෘත්තීය සමිති නායකයන්ගේ මෙහෙයවීමෙන් තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ වගේම තමයි අපි මේ සම්බන්ධව අපි සංගමයක් විදිහට අපි කටයුතු කරගෙන යනවා. ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡා කරලා තියෙනවා. ඒ සියලු සාකච්ඡාවලදී මේ කප්පාදුව කිරීමට සිදුවන්නේ කියන එක අපිට පැහැදිලි කරලා තියෙනවා. නමුත් අපි මේක අතාරින්නේ නැහැ. මේකේ නැවත අපි නැවත මේ தත්ත්වය හදාගන්න කොහොමද කියන එක ගැන අපි සාකච්ඡාව දිගින් දිගට තියෙනවා. ඒතර අපි සාකච්ඡා කිරීම අපි තෝරගෙන තියෙනවා. හැබැයි මේ කාරණා වර්ගය රෝගීන් අපහසුතාවයට පත් කිරීම ඒ වගේම ඒකෙන් රාජ්‍යයට ඇතිවන පාඩුව කියන එක අතිවිශාලයි. ඉතින් ඒ සම්බන්ධව අපි කටයුතු කරන විදිහ තමයි මේ. නමුත් අපි වර්ජන ක්‍රියාමාර්ගය තෝරගන්නේ නැහැ. රෝගීන්ට තියෙන අපහසුතාවය ඉතාම විශාලයි. ඒගොල්ලෝ සමහර වෙලාවට ඒගොල්ලෝ වෙලාවක් වෙන් කරලා තියෙනවා ඒගොල්ලන්ට. ඒ වෙලාව එන්නේ සමහරට මාස 2-3කට ඉස්සරහ. ඉතින් ඒ වෙලාව ඒ නිසා ඒගොල්ලෝ රස්තියාව දෙනවා. ඒගොල්ලන්ගේ අවශ්‍ය ප්‍රතිකාරය හරියට සිද්ධ වෙන්නේ. ඊළඟ කාරණාව තමයි වාට්ටුවල ඉන්න නේවාසික රෝගීන්ටත් අපහසුතාවයක් සිද්ධ වෙනවා. වාට්ටුවල ඉන්න නේවාසික රෝගීන්ටත් ඒ අවශ්‍ය ප්‍රතිකාර කිරීමට අවශ්‍ය අපේ පැත්තෙන් ගත්තොත් වෛද්‍ය පරීක්ෂණ ටික හරියාකාරව සිද්ධ වෙන්න. ඒ කියන්නේ ඒක මේ සමාජිකයන්ගේ තියෙන අදහසක් නෙමෙයි. මේ අදහස තියෙන්නේ මේ සමාජිකයන්ව මෙතෙන්ට මෙහෙවන අය තමයි අදහස් තියෙන්නේ. මේ ජනාධිපතිතුමා අපිට කරුණු පැහැදිලි කරලා දුන්නු එක, සෞඛ්‍ය අමාත්‍යවරයා කරුණු පැහැදිලි කරලා දුන්නු එක සියල්ලම අපි සමාජිකත්වයේ දැනුවත් කරලා තියෙන්නේ. නමුත් ඒකට වඩා ඉහළින් උලුප්පා දක්වමින් තියෙනවා. මේක බල මිත්‍යා මත හදලා තියෙනවා මේ වැටුපියුවේ හැදීම සම්බන්ධව. ඉතින් ඒවත් එක්ක සමාජිකත්වය මෙතෙන්ට එකතු වෙලා ඉන්නවා මේ වර්ජන ක්‍රියාමාර්ගය සඳහා. නමුත් සමහර අය වර්ජන ක්‍රියාමාර්ගයට එන්නේ මේ සාමූහිකව මේකට එන්න ඕන නැත්නම් අපිට මේ අපිව කොන් වෙයි වගේ. ඒකට සමහර අය එන්නේ බයට. සමහර අය ඉන්නවා ඔය කියන දේශපාලනික කාරණාවේදී මේ කාරණේ කරලා ඉවරලා මේ රජය පෙරලා දාන්නවත් පොඩි මාර්ගයක් හදාගන්න පුළුවන්ද කියන එකක් අරමුණකුත් තියෙන නැතුව නෙමෙයි. නමුත් ඇත්තටම මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගෙන යන ඒකට නායකත්වය දෙන ඒ බංකොලොත් නායකයන්ගේ අරමුණ කියන එක තනිකරම දේශපාලනිකයි. ඒ රජය පෙරලා දැමීමට පොටක් පාදා ගැනීම තමයි ඒගොල්ලන්ගේ අරමුණ වෙලා තියෙන්නේ. ඔබ තවමත් The Current Report YouTube නාලිකාව subscribe කර නැත්නම් අදම subscribe කර අපත් සමග එකතු වන්න.